අයිබෝන් කිව්වා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සිස්ටම් චේන්ජ් එක යටතේ සිස්ටම් චේන්ජ් එකේ එක කොටසක් දැන් මේ නීතියක් ගේන්න යනවා පාසල් දරුවන්ට දඬුවම් දෙන්න හිරිහැර කරන්න තහනම් කියලා. හරිද? ඒ යටතේ තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දැන් මේ කිසිම මේ මම කරන කතාවක් කිසිම දෙයක් කලින් ප්ලෑන් කරලා මම හිතලා කතා කරන්නේ නැහැ. ඒ වෙලාවේ කතාව පටන් ගත්තාම මට හිතට එන අදහස් තමයි මම කතා කරන්නේ. සමහරවිට මගේ අතින් වැරදි දේවල් කියවෙන්න පුළුවන්. ඒවට සමා වෙන්න සහ ඒක මට මේ පෙන්ලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. විශේෂයෙන් කමෙන්ට් කරලා අලුත් අදහස් හෝ වැරදි මේ දක්වන එක බොහොම වැදගත් දෙයක්. ඒක මම බලාපොරොත්තු වෙනවා. එතකොට මම කල්පනා කරන්නේ මේ එහෙම ඔයාලම කියන්න ඉස්කෝලවල දරුවන්ට දඬුවම් දිය යුතුද? මගේ අදහස නම් දරුවන්ට කිසිම හේතුවකින් දඬුවම් දිය යුතු නැහැ. වේවැලක් මාර්ගෙන්වත් දනගස්සලවත් කිසිම දෙයකින් පාසල දවස් ගානක් තහනම් කරලා කිසිම දෙයකින් දඬුවම් දිය යුතු නැහැ. මොකද වෙන රටවල එහෙම කරන්නේ නැහැ. දරුවන්ට කිසිම වෙලාවක වේවැලකින්වත් පහරක් දෙන්න බයින්න කිසිම දෙයක් කරන්න තහනම්. ඇත්තටම එහෙම කරන්න බෑ. ඒක සිස්ටම් එකකින්ම හදන්න පුළුවන්. මේ දැන් එතනින් එහාට ගියාම දැන් ওই පුරුද්දම කැම්පස් එකට ගියාම කැම්පස් එකේ රැග් එක ඊට වැඩිය දරුණුයි. ඉතින් මේක නතර කරලා ඒකත් එක්කලම තමයි ඒකත් නතර විය යුතුයි. මොකද ඒකට හේතුවක සිස්ටම් එකෙන් හදන්න පුළුවන් කියලා කියන්නේ මම උදාහරණ සහිතව කියන්නම්. දැන් මගේ අදහස මම මේ කියන්නේ. එතකොට දැන් හිතන්න දැන් සාමාන්‍යයෙන් මම දුගී දුප්පත් අසරණ පවුල් තියෙන්නේ. මං හිඟන කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඉතාමත් අසරණ ගෙයක් දොරක් නැතුව ඔය සමහරු ඉන්නවා පාලම් යට එහෙම පවුල් ඉන්නවා පොඩි ළමයි තියන පාලම් යට එහෙම. එතකොට ඒ ළමයින්ට ලයිට් එලියක්වත් නැතුව හඳ එළියෙන් මේ සමහරලාට ඒ ළමයි පොත් එහෙම පාඩම් කරලා දැකලා තියෙනවා. මේ වැස්ස එනවා හූ ගාලා හිරිකඩ එනවා තෙමෙනවා. එහෙම තියෙද්දිත් පොත් පාඩම් කරන ළමයි ඉන්නවා. පේමන්ට් එකේ අයිනේ එක්ක අම්මා වඩේ බදිනවා අම්මා මොනවා හරි මේ කඩල විකුණනවා මොනවා හරි කරද්දී එළවලු විකුණනවා නම් එතන තියාගෙන පොතක් පාඩම් කරන ළමයි අකුරු ලියන ළමයි චිත්‍රාන් ළමයි දැකලා නැද්ද? එතකොට දැන් සාමාන්‍ය ගෙදරක ළමයෙකුට ලයිට් ගියා කියන්නකෝ. ලයිට් ගියපුවම ඒ ළමයා අනිවාර්යෙන් පාඩම් කරන්නේ නැහැ. තාත්තේ අම්මේ අද මේ ලයිට් නැහැ මට බෑ අද පාඩම් කරන්න. එහෙම පාඩම් කරන්නේ නැහැ. එතකොට සදහටම ලයිට් නැති ළමයිනුත් මේ අතන පාඩම් කරනවා. අන්න ඒක තමයි ඔළුවට ගන්න ඕනේ. ඒ ළමයාට උවමනාව ඇති කරන්න ඕනේ. ළමයෙකුට මේක උවමනාව ඇති කරන්න ඕනේ. හරිද? මං තව උදාහරණ ගන්නම්. දැන් පෝසත් පවුලක හෝ දුප්පත් පවුලක හෝ මධ්‍යස්ථ සල්ලි තියෙන පවුලක හරි කවුරු හරි කමන්නේ දන්සැලක පොලිමේ ඉන්නවා. දන්සැලක පොලිමේ ඉන්නවා. දැන් සරුවත් බොණ්ඩ හරි බත් කන්න හරි වෙසක් එකට හරි පොසොන් එකට හරි දන්සැලක පොලිමේ ඉන්න අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා දරුවොත් ඉන්නවා. එතකොට ඒ දරුවන්ට බලෙන් කියන්නේ නැහනේ. පොලිමේ වා ඉන්න අනිවාර්යෙන් ඉන්න ඕනේ පුතේ අනේ ඉන්න. ඔයාට දැන් නැත්තම් බීම එකක් හම්බෙන්නේ නැහැ. ඔයා ඉන්න. ඔයාට බත් එක හම්බෙන්නේ නැහැ. හිටියේ නැත්තම් කියලා බල කරන්නේ නැහැ. ඒ ළමයා දන්නවා මම මේ පොලිමේ ඉන්දිය යුතුයි. මොකද නැත්තම් මට බීම එක බොන්න හම්බෙන්නේ නැහැ. ඒක බොන්න තියෙන ආසාවට ඒ ළමයා පොලිමේ ඉන්නවා. කවුරුත් බල කරලා කියන්නේ බලෙන් ගිහිල්ලා පොලිමේ පැයක් හරි ඉන්නවා මේ තමන්ගේ උත්සාහයෙන් ඕමනාවෙන් ඉන්නවා ඒ පොලිමේ අර බීම එක හරි බත් එක හරි කන්න. එතකොට ඒ මොකද්ද හේතුව? ඒකට හේතුව ඒ ළමයාට හදවතින්ම එනවා උවමනාවක්. මම මේ දේ කළ යුතුයි. මගේ යහපත සඳහා කළ යුතුයි. එතකොට අධ්‍යාපන කියන එකත් අන්න ඒ වගේ මේක මට අවශ්‍යයි මම කළ යුතුයි කියන තැන පොඩි කාලේ ඉඳන් ළමයාට ඔළුවට දෙන්න ඕනේ. අම්මලා වද කරලා ගහලා උදේට බැනලා නැගිටපන් ලෑස්තියම් ඵලයන් ඉස්කෝලේ කියලා යවන්න හොඳ නැහැ. පොඩි කාලේ ඉඳලා මේක හදන්න ඕනේ. ඒ ළමයාට උවමනාව ඇති කරන්න ඕනේ. හරිද? දැන් දෙමව්පියෝ ඉන්න දරුවන්ට අනිවාර්යෙන් ගෙදර එහෙම සැර කරලා හරි යවන පවුල් තියෙනවා. එතකොට අම්මයි තාත්තයි දෙන්නම එක්ක මැරිලා එක්ක රට සමහරට ආච්චි ගාව හැදෙන්නේ. එතකොට ඒ වගේ ළමයා තනියම නැගිටලා තමන් ඉස්කෝලේ යනවා. සමහරට උදේට පොඩි මේ
මොනවා හරි මේ තමන්ගේ ආදායම් මාර්ගයකටත් සම්බන්ධ වෙලා එක්කෝ ගෙදර කිරි ටිකක් ගන්නවා නම් කිරි ටික කඩේට දීලා ඇවිල්ලා ඉස්කෝලේ යන ළමයි ඉන්නවා. එක්කෝ ආච්චි ආප්පා තම්බනවා නම් ආප්පා ටික කඩේට දාලා යන ළමයි ඉන්නවා. එතන ඒ ළමයින්ට කවුරුත් බල කරලා යවන්න කෙනෙක් නැහැ. හරිද? මොකද ඒ ළමයා මුල ඉඳලම හුරු වුණා මේක මගේ අවශ්‍යතාවයක් කියලා. ඒ ළමයාට ඒක ඔළුවට වැදිලා තියෙනවා මේක මට අවශ්‍යයි මේ ඉගෙන ගැනීම කියලා. එතකොට අර දෙමව්පියෝ ඉන්න සැප සම්පත් තියෙන දරුවාව බලෙන් යවන්න ඕනේ. ඒකයි මම කියන්නේ අන්න අර ඌමනාව තියෙන ළමයාගේ ඔළුවට දැනෙන්නේ මොකද්ද? ඒ දෙයම සිස්ටම් එකක් කරහා හරි අනික් ළමයින්ටත් දැනුවත් වෙන්න අරින්න ඕනේ, දැනුවත් කරන්න ඕනේ. මේක ඔයාට අවශ්‍ය දෙයක්. ඉගෙන ගන්නවා කියන එක මේ අම්මට තාත්තට බල කරලා ඉස්කෝලේ යවන්න ඕන දෙයක් නෙමෙයි කියලා. එතකොට ගුරුවරු ගහ උගන්වන්න ඕනේ නැහැ. අය ගහලා උගන්වන්නේ. ඒවට ඒකට සිස්ටම් එකක් හදන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ගොඩක් මම දන්න රටවල් දෙක තුනක මම දන්නවා. එහෙම තව ඉතින් ඔය මොනවද ඉන්ටර්නෙට් එකෙන් බලලා එහෙම අපි දන්නවා. එහෙම ඉස්කෝලේක දඬුවම් කරන්නේ නැහැ. හැබැයි ළමයි කැමැත්තෙන් ඉගෙන ගන්නවා. ඒ උවමනාව දරුවන්ට ඇති කරන්න ඕනේ. ඊළඟට දැන් බලන්න කැම්පස් එකට ගිහිල්ලා කී දෙනෙක් ජීවිත හානි කරගෙන තියනවද මේ එහෙම කරන්න බෑනේ නීතියක දැන් සාමාන්‍යයෙන් මේ කෙනෙකුට බයින්ඩවත් නීතියෙන් අවසරයක් නැහැ. එතකොට මේ කැම්පස් එක කියන්නේ ඉතින් ඒකත් ඉස්කෝලයක්නේ. එතකොට එතන මේ අර උපරිම දඬුවම් දෙන්න කොහෙන්ද තියෙන අයිතිය? එහෙම අයිතියක් නැහැ. තව කෙනෙකුට කරදරයක් වෙන විදිහට ජීවත් වෙන්න කාටවත් බෑ. එහෙම අයිතියක් නැහැ. එතකොට එතන විතරක් කොහොමද ඒ අයිතිය තියෙන්නේ? දන ගස්සන්න, බඩ ගාවන්න, ඇඳුම් ගලවන්න එහෙම කරන්න බෑ. ඒවා ඇත්තටම මේ නොවිය යුතුයි. ඒවා නීති මාර්ගයෙන් හරි මේ ලංකාවේ හදන්න ඕනේ සිස්ටම් එකේ. මගේ අදහස නම් ඒක තමයි. තව ඉතින් ඒ සම්බන්ධව කතා කරනවා නම් ඉතින් මේ ඔය ඉස්කෝලයක් ඇතුළේ උනත් ගුරුවරයෙකුට වේවැලක් පාවිච්චි කරන්න අවශ්‍ය නැති තත්ත්වෙට ඉතින් හදන්න පුළුවන්. ඒක හදන්න ඕනේ අර පොඩි තැනින් ගෙදරින් හදන්න ඕනේ. එක්කෝ මේ දැන් ඕනම කෙනෙක් දැන් ඉන්න ළමයි ගොඩක් මේ ලදරු පාසල් ඕනම කෙනෙක් යනෝනේ. ඒ ලදරු පාසලට හරි නීතියක් ගෙනල්ලා ඒ කාලේ ඉඳලා ළමයාට මේ හුරු කරන්න ඕනේ මේක ඔයාගේ අවශ්‍යතාවයක්. අම්මගේටවත් තාත්තටවත් උමනාවට ඉගෙන ගන්න නෙමෙයි. මේක ඔයාගේ අවශ්‍යතාවයක් කියන එක ඔළුවට කාවත් දාන්න ඕනේ එතනින්. හරි? ඒ හින්දා ඉතින් ඒකට ගුරුවරු කලබල විය යුතු නැහැ. මේ ඒක අනිවාර්යෙන් නීතියක් කියන දේ හරියට දැනගන්න. ගුරුවරයෙකුට උනත් දරුවෙක් ඉස්කෝලේ පාසල් දරුවෙක් ගුරුවරයාට බැනලා ගහන්න ගිහිල්ලා මොනවා හරි කරලා දුනොත් ඒවටත් ඉතින් නීතියෙන් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඕක හරියට උනන්දුවෙන් හැදුනොත් මේ අර මං කිව්වා වගේ දන්සල් පොලිමේ ඉන්නා වගේ මේ උනන්දුවෙන් මේ තමන් අධ්‍යාපන කටයුතු කරගනි. තමන්ගේ අවස්ථාවේ තමයි ඔලු පොඩි කාලේ නම් හදන්න ඕන. තමන්ගේ අවස්ථාවේ පොඩි කාලේ නම් හදන්න ඕන. ඒකනේ. දැන් ඉගෙන ගන්න නැති ළමයා නිවාසාන්තර ක්‍රීඩා තරංගයට බොහොම කැමතියි. හරිද? එතන නිකන් ඉන්න සෙල්ලම් කරන්න ඒවට කැමතියි. ඉතින් ඒ වගේ කැමැත්ත ඉගෙනීමට කොයි ක්‍රමෙන් හරි මේ ඇති කරන්න ඕනේ. මේක තමන්ගේ යහපත උදෙසා මේ දේ කරන්න ඕනේ කියන එක ඇති කරන්න ඕනේ. දැන් මම අද දැක්ක නිවුස් එක මේ කොහෙද ඉස්කෝලේක ගණිත ගුරුවරයා ඉස්කෝලේට කුඩු ගෙනල්ලා මත්පෙති කුඩු ගෙනල්ලා. ඉතින් ඒවා ඇත්තටම වෙනස් විය යුතුනේ. දරුවට දඬුවම් කරන්න කලින් එතකොට දැන් ඕක දැන් දන්නේ නැත්නම් මේ ළමයි ඉස්කෝලේ මත්පෙති බීලා. එතකොට දරුවන්ට දඬුවම් කරලා වැඩක් නැහැ නේ. එතන ගුරුවරවතිනුත් වැරද්දක් වෙලා තියෙනවා. ඉතින් හැමදේම වෙනස් කරන්න ඕනේ. ඉතින් දැන් ඉස්සල්ලාම දැන් ජනාධිපතිතුමා ඇත්තටම මේ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට වැඩපිළිවෙලක් කරගෙන යනවානේ. ඒක සාර්ථක වෙච්චාම ගුරුවරයෙකුටවත් ඉස්කෝලේට මත්ද්‍රව්‍ය ගේන්න මත්ද්‍රව්‍ය නැතුව යනවා. ඉතින් එහෙම මේක අර අලකොල හැලියක් අච්චාරුවක් වෙච්ච දේ හදන්න ටික කාලයක් යනවා. ඉතින් අනිවාර්යයෙන්. මොකද දැන් ඉස්කෝලේ විනය හදන්න කලින් මත්ද්‍රව්‍ය උවදුර නැති කරලා ඉන්න ඕනේ. එහෙම ඉතින් කාලයට ඉඩ දෙමු. මොකද සිස්ටම් චේන්ජ් වෙනවා නම් හැම පැත්තෙම චේන්ජ් වෙන්න ඕන. හැම සිස්ටම් එකම චේන්ජ් වෙන්න ඕන. හරි ඔයාලගේ අදහස් තියෙනවා නම් අදහස් සියල්ල කමෙන්ට් කරන්න. අපි මෙහෙම හරි එකතු වෙලා සාකච්ඡා කරලා මේ රට හදමු. හරි එහෙනම් ජය වේවා.